Hi guys. අපි යන්නේ වන්නි සූර්යාභිෂේකයට. පිටිපස්සෙන් අපේ කැත කෙල්ලෝ ටික. නටන්න යන්නේ. අනේ අපේ රෙපි ඉන්නවා. අපේ අවුරුදු කුමාරී ඉන්නවා. අපේ පොලා ඉන්නවා. අපි හැමෝම ඉන්නවා. අපි දැන් යන්නයි හදන්නේ. තන හදලා නාස්ති කළා තමයි. ඒ අපි අතුරට ගන්න. සයිඩ් අපේ ජේෂ්ඨ සහෝදරවරු සතපී සිටිනවා. අපේ එක මේකට වැඩිය වෙනස් බං. අපේ ඇතුළේ කාමර දෙකක් තිබ්බ, තව පියස්සක් වගේ එකක් තිබ්බ. ඔව් තිබ්බ. මල්ලි මේ අල්ලන්න පොඩ්ඩක් මල්ලි. මල්ලි මේ ඔයා කොහෙද කැම්පස් එක? මං අයියේ මේ වන්නේද? මල්ලි මේක තමයි මේ අපේ කැම්පස් එකේ ටැප් එක. මේ ඉතින් මල්ලි මෙහෙමයි අද තමයි අපි ඉතින් මේ පොසොන් එකක් ලං වෙලා තමන්නේ දැන් තමයි අවුරුදු 3 කරා. අයියේ දැන් වෙලා කීයද අයියේ? පාන්දර 3:17යි අයියේ. 3:17යි වෙලාව. දැන් තමයි මේ අපි කරන්නේ මේ අවුරුදු 3 අපේ කැම්පස් එකේ. හොඳයි. ඇත්තටම වන්නියම තමයි. මේ ඉතින් කරගෙන යනවා. හෙට උදේ තමයි රිසල්ට් ටික බලන්න ඕනවා. දැන් ඉන්නේ කොල්ල ඔක්කොම වැඩි කරලා කොල්ල ගෙදරයි. ඔක්කොම ගහලා හොස්ටල් එකට. ගෙදර යන්නේ නැහනේ. හොස්ටල් තමයි යන්නේ. මේ තාඩේකින් කිව්වට තාපය 3-4ක් යයි. සමහරට 8 විතර වෙයි. සිලාද? කොහමත් හෙට උදේ ෆන්ක්ෂන් එක පටන් ගන්න තියෙන්නේ තතාමාත්. අවුලන්නේ අපි කරගෙන යනවා ටික. උදේට ආවලා පොඩ්ඩක් ගිහිල්ලත් බලමු මොනවද දෙන්නේ කියලා. වෙලාව 3:00යි. එකෙක් දොයි. දෙන්නෙක් කොන්චිනේ කලිනවා. හරවල මොකද්ද කියන්නේ? හරිම රෝදෙන් නේද? දැන් උදේ කීයටද අපි ආයෙ එන්නේ? හෙට උදේ 4 එන්නද මෙතනින් 4 එන්නේ මෙතනින් තොරණිය කරන්නේ 8ට. ඒ නිසා අපි දැන් පදින්න. ඒකින්ද අපි 4 වෙන්නේ නැහැ. හෙට මේක පදින්න වෙන්නේ නැහැ. හින්දාද පදිනවා. හෙට මේක පදින්න දෙන්නේ කාටද? හෙට මේක පදින්න දෙන්නේ කපල් වලට විතරයි තනිකරට යන්න දෙන්නේ. එහෙනම් උඹ පදිනවනේ බා. මායි මොකයි පදින්නේ? දැන් ඒක අපිට නෑ. උඹලා දෙන්න කපල් එකද එතකොට? අඩෝ. පිස්සුද? මොකා මගේ ගෑනිත් එක මොකා පදින්නේ මොකයි ගෑනිත්. දැන් උඹ කිව්ව මොගයි උඹයි පදිනවා කියලානේ බා. අඩෝ මම මොකක්ද එක පදින්නේ නැහැ බා. මහා තොරන් රාජ්‍ය නම් තාම එක තැන. මේ කැලිටි කපන්න ඕනේ බා. අර දෙපැත්තෙන් ගෙවනවා. අඩෝ මාව වෙනවද? මේක තමයි ඊට අපි සමාජයට ලෙඩක් වටින්න ෆොටෝ බූත් එක. ඉර තියෙනවා හද තියෙනවා
යෝවි තියෙනවා 2025 තියෙනවා ඒත් කොල්ලෝට එක්ක මාන්සි වුණා. ඒත් එක්ක බේරුත් තියෙනවා. මේ මෙතන නැති එකේ මතක් කරන ශිලා නේ. සිලා මතක් කරලා කෝටිනේට අපේ. ඕකේ. උගේ අයිඩියා තමයි. සහ කොල්ල ගොඩක් දෙනෙක්ගේ මහන්සිය තියෙනවා. නේද? සිංහලට ඇවිල්ලා බේදකින් තොරව ලස්සනට වැඩේ වෙනවා. මෙතන තව අපේ තොරණ යනවා අර ඈත. බඩු ටික ඔක්කොම දරදට ගාලා කොල්ල ගහනවා. වෙලාව බලන්න යන්නේ 3යි කන වෙලාව. කොහොම හරි 4-5 වෙදි ඉවර වෙඩේ. 3:26. අභිෂේක් මොකක්ද කියන්නේ? ඩන් 185 ක රඩිය වල තා චුට්ටක් තියෙනවා. මම දෙපිට කපන්න තියෙනවා. ඔතන එන්ට්‍රන්ස් එක කිව්වට මේ ඔතන බෑ වැඩි හරියට ෆොටෝ ගන්න. ඔතන ෆොටෝ බූත් එක ගන්න. නම් වෙන්නකෝ අපි නම් මුලින් මේ. ඒකයි මේක මෙතන ගහුවේ. පේන්න ඕනේ. අන්න මුලා සෙට් වුණාම නෑ මම මාර කතා කියන්නේ අර ඉස්සෙල්ලා අර මේ කම්බි කපන මේ කටරක දෙන්න හැදුවා මේක එපා කිව්වා. අරගෙත් හැමතැනම 30න් ගහලා වගේ ඊට ඒ මොඩියා එම්මත්තන සොරියේ ඕන Google එකට අද දානවා නේද? ඕක පුරුදුයන් ඔය වකාලින් අයියෝ මොකද කරන්නේ? හෙල්මට් එකක් දාගෙන. ඔව්. හරිද? හරිද? හිලින් කාලයට. ඔය පැත්ත හරිද? හරි හරි මේ. මේ පල්ලේ දැල්ලා හරි. ඒ පොල් කොළ පැත්තක් කියන හිටි හොඳේ මේ කන හරි හරි හරි. හරි හරි බලන්න. ඔය පැත්ත බලන්න. යාර ගැටි ගන්නවා. මම කියන්න තියෙන ඉතින් සුබ උදෑසනක් කියලා තමයි ඉතින් මේ 4ට විතර වැඩ ටික ඉවර කරන්න කියලා හිටියේ. දැන් වෙලාව 4 පැනලා වෙලාව කීයද? 6යි 10යි මම හිතා. දැන් වෙලාව 6යි 10යි එළු. අර එළියත් ඇටීගෙන එනවා. ඉතින් ඔක්කොම වැඩ ටික කරලා තියෙන්නේ. තොරණ තමයි යන්නේ. තොරණ ගහනවා අපේ පළමු වසරේ දෙවන වසරේ සහෝදරයෙක්. අටවෙද්දිවත් ඉවර වෙන්න පුළුවන් නේද? මං කිව්වට වගේ මේ ඉවර වෙද්දි සාමාන්‍යයෙන් 7:00ට තමයි පටන් ගන්න තියෙන්නේ. ඉවත් වගේ තොරණ ගහලා ඉවරෙද්දි සාමාන්‍යයෙන් 9 විතර වෙයි. කොමාරි මේ ඕලන්නේ ෆොටෝ බූත් එකක් ගහලා දෙන්නේ ඉස්සන්ට වෙනවා. පොඩි ක්ලෝස් වීව් එකක් ගමු අපි පස්සේ ඒකේ. ඒ ගෙදරක් තියෙන අතර V20 ඔයාලා අතන කොට්ට පොර ගහන්න හදලා දෙනවා. ඒක නම් කොට්ට පොර ගහන එක අබිම වැටුනොත් කොන්ද කැඩෙනවා. ඕනේ කොමාරි කොට්ට පොර ගහන්න තියෙනවා. පැලක් ගහලා දෙනවා. තව ගහලා දෙනවා. කරත්තයක් ගහලා දෙනවා. කරත්තේ රෝදත් නැහැ. කොන්ද ටික තාම නැහැ. ඒකත් ඒක එද්දී අවුරුදුත් ඉවරලා තියෙනවා මම හිතන්නේ. ඔයගොල්ලන් නැති සුද්ධ අත්දැකීමක්. මොකද්ද මේකේ තේම? අවුරුදුස්සේ වන්නේ සූර්යාභිෂේකේ තමයි තේරුව. අර පැත්තෙන් දැනට වෙනවා සූර්ය. මේකයි හදොත් තියෙනවා. සුපිරි පට්ට. දැන් ඉතින් මේ දැන් අපිට තියෙන්නේ නිදා ගන්න. කවුරු හරි එන්න තේ ඉතින් එන කෙනෙක් ඇවිල්ලා මේක මොකක් හරි කොට්ට පොර ගහලා බැයි නම් කඹ ඇදලා බැයි නම් නටලා බැයි නම් රීල් හරි යයි ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ. ඊට කලින් නටන්න තියෙනවා. නටලා නිදා ගන්න. ෆොටෝ බූත් එක නසුපින්. කියන්නේ ගෙවුවේ කවුද? ඔය ගෙවුවේ ඉතින් මම තමයි. මම නෙමෙයි. මම තමයි. නෑ මම නෙමෙයි. මම කිව්වම ගොඩක් කිව්වට තරහ යනවා නේ. මේ ගොඩක් කට්ටිය ගැහුවා මේක සුපිරි බඩු අල්ලන්නත් බයයි. එල්ලෙනවා. මේ මං ඒක කියලා ලස්සනට පේනවා නේ. බේ ඊකේ බා.
ඊවා වෙන්නේ නැද්ද වා? දත් ටික තමයි වෙන්නේ. අවුලක් නැහැ. ගොරක. ඉස්සර පිටිපස්සෙන් දාලා මෙතන ඉස්සරහින් ෆ්ලෑෂ් ලයිට් එකක් ගාලා එකක් ගන්න. අවුරුදු 20 වුණාට පස්සේ තමයි. ඉතින් ඉතින් කොහොමද කොහොමද වීගෙන යනවා. අපිට වඩින් අපේ පොල්ල තිව නිදාගත්ත යාළුවන්ට මොකක්ද කියන්නේ? අයාලට ඉතින් එයාලා හොඳට නිදි ඇති ගොරෝ ගොරෝ යාළුවෝ කියන්නේ ඉතින් අපිට දුකයි හිතා ගන්න නැති උන එකට. ඩාන්ස් එක කීයට තියෙන දැන් අපි? ඩාන්ස් එක දැන් 7:00ට පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා ඇඳුවත් දාගෙන ඇවිල්ලා නටන්න තමයි තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් හොඳයි. සිතුයි. තෝරන හදන එකේ අන්තිමට ගන්නේ. දැන් ඉතින් උදේ 7:00 වෙන්න කලින් වැඩක් නැති ඒවා අයින් කරනවා. මේ බලපන් වැඩන්න බේව නෙමෙයි දැන් පොල් නැහැ කියලා පොල් ගස් කීයක නැග්ගෙව්වද කියහන්කෝ. දැන් බලපන් පොල් අතු කීයක් අහක දානවාද කියලා. ඔය පැත්තේ උසුවන් චුට්ටා. මේක තඩි. බලපන් මේ දිග නේ බියුක් මේ ගොඹේද? ඇඳගෙන එන්න තමයි යන්නේ. ගියා අංගෝද ගත්තා ආවා නැටුවා අයියා නැටුවා ෆොටෝ ගැහුවා වීඩියෝ කරා අයියා ආවා ගැලෙව්වා. අපේ අනිත් කට්ටිය තාම වැඩ ඉවර නැහැ. ආයි කියලා එන්න ඕනේද? අවුරුදු 30 බලන්න හරි එපා නම් එන්න කියන්න එපා මේ අත් කරන්න ඉතින් මේකත් අවිව තමයි එන්නේ. බලපං අපිට තමයි ඔක තෙන්නේ. ටෙක් එකේ සහෝදරත්වය උදව් කරා ඇත්තට උදව් කරා. සෑහෙන උදව් කරා. ටෙක් එකෙන් ගොඩක් උදව් කරා. අපේ ඊට වැඩි උදව් කරා අපේ අයියලා. පට්ට උදව් දුන්නා. ඒත් තාම වැඩි ඉවරක් නැහැ. තාම යාලා වැඩ. එයාලම තමයි මේ කිව්වේ අපිට යන්න කියලා. මොකද අපි දැන් උදේ 7ට විතර ආයි ඉන්නත් ඕන. එන්නත් ඕනේ ඒක නිසා. බලමු ඉස්සරහට. ඔව්. පේනවද රෑතින් අපේ පේන හොස්ටල් එක. දැන් තමයි ඉතින් හොස්ටල් එකට ටිකෙන් ටික ලං වෙන්නේ. හොස්ටල් එකෙන් ආයෙ නික්ම යන්නත් තියෙනවා. ඇඳුමක් දාගත්තා. හා ඔස්සක් දාගත්තා. ඉක්ම ගියා. ඒ බල්ලත් අපිත් එක්කම කැම්පස් එකෙන් තමයි ආවේ. පිටිපස්සෙන් ජගයි බේරුත්තනවා. ටිකිටින් කරලා ඉවරත් නැතුව ඉතාමනේ. ඒක අතර සහෝදරත්වය සමග අපි ඉතුරුලා තියෙන කට්ටිය තමයි කරන්නේ. අපි ගිහිල්ලා ආයෙ දැන් ගිහිල්ලා පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. ඒක ටික කරන්නත් එක්කලා කලින් ආවේ. අපි යන්න වන්නේ සූර්යාභිෂේකයට. පිටිපස්සෙන් අපේ කැත කෙල්ලෝ ටික නටන්න යන්නේ. vlog එකක් කරනවානේ මොනවද කියනවා? ආත් කරන්න. හායි යාළුවනේ. අද අපේ අවුරුදු ටීවී එක ඉතින් මේ අපි ඩාන්ස් කරන්න. ෆස්ට් ඉයර් ලන්න. ෆස්ට් ඉයර් එකෙන් මේ අපි ඩාන්ස් එකක් කරන්න යන්නේ. ලස්සන ඩාන්ස් එකක්. ෆස්ට් ඉයර් නෙමෙයි හැම එකක්. ඔව් ඉයර්ස් තුනත් එක්කම කරන්න යන්නේ. බලාගෙන ඉන්න. බයි. යනවා ගයිස්. විල්ලු ඉන්නවා. සිත්තයි නෝනා ඉන්නවා. අපේ හොස්ටල් කෝඩිනේටර් ඉන්නවා. අපි යනවා දැන්. ඔයාලට වවුනියා කැම්පස් එකේ ඉඳන් කැම්පස් එකට යන්න ඕන නම් ඔයගොල්ලෝ කන්ටැක්ට් කරගන්න. ආදිසි තාත්තයක් උදායලා තියෙන හොස්ටල් කෝඩිනේටර් එකේ දත ගැලවුණා. දත අල්ලන් පෙන්න. හයි කරා දාතයි කරා මේ ආදිසි තාත්තයක් උදායලා තියෙන්නේ. ආවිෂ දත්ත ගලවනවා. මේ දත ගැලවිලා. තිරණික දත ගැලවිලා. තිරණික දත අපේ රෙපි ඉන්නවා. අපේ අවුරුදු කුමාරි ඉන්නවා. අපේ පොලා ඉන්නවා.
අපි හැමෝම ඉන්නවා. අපි දැන් යන්නයි හදන්නේ. ඒක පේන්නේ නැහැ. අපේ එකෙක් අඩුයි අද ඇත්තටම නේද? අපේ පොළු කෝලා මේ කපලා දාන්න මේ පොල්ල තියලා ගියා අපිට. නවයේ කාමරේ එකෙක් අඩුයි. මේ එයාගේ දෝණි ඉන්නවා. එයා දෝණි මේ පාර අවුරුදු කුමාරට ගිහිල්ලා ඉන්නවා. අන්තිම 5 දෙනා අතර ඉන්නවා අපේ ගැම්ම. මොකද කියන්නේ තියන්නේ ආ සිත් අයියාට කෙනෙකු තර්ජනය ගැන මං සිත් අයියාගේ ගෑන ළමයාත් එක්ක තමයි නටන්නේ. එයා මට කිව්වා මෙහෙම මේ ගානටත් තියාගන්න කියලා මෙහෙම කරන්න එපා කිව්වා. මේ අතේ මේ ඊයේ පහට කරලා මේ පහට තාම අතේ මේ මෙහෙම කරලා මෙහෙම අල්ලන්නේ මං අර සෙවන්දි ගතින් ගාලා මෙහෙම ඒක කිව්වා සිත් අයියා මෙහෙම අල්ලන්න එපා කිව්වා. මෙහෙම අල්ලන් බලන්න. සෙවන්දිට කරගෙන කිව්වා. සිත් අයියා වම ගොඩේ ඉතන හැමෝම ඉස්සරහා මං එහෙම තමයි නටන්නේ. සිත් අයියා කිව්වට උඹේම කරන්නේ නැහැ නේද? ඔබ දාන්න එපා කොහෙවත්. දානවා. Vastu handang balala hadamu poru බොඩ කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි.
Okay, ready? Pass. කොහොමද අත්දැකීම? හරිම සෝක්. විල්ලු. විතර නාලා කො. මේ පහලින් නම් තියෙනවනේ. அதிகாரி கோடியானதுக்கு அதை பதிவு செய்யுமாறு அன்பாக கேட்டுக்கொள்கிறோம். கைநீட்டும் போட்டியானது
ගමන් කරන අපපත්චි දුලේ හිටියයි මට කෙතේ නිලයි මහවැලි මලයි මට අපපත්චි මල් පෙරහැර එන්නාසේ tuh ya tuh mitur. Ada backup ya. Bukan tuh backup dia. ඔව් බැක් කරේ අපි. සල්ලි තියනවා වැටේ. අවුරුදු කුමාරය. බුද්ධිය ඉඩන අවුරුදු කුමාරය නෙමෙයිද? නෑ. ඔව් අම්මා. සත්‍ය කියන්නේ බා. මං ඒකට අර නැද්ද කියලා ඇහුවාම නෑ කිව්වේ මං ඒක. ගැම්මත් තමයි. තමයි මේ අයියෝ මේ කාපිටි දැන් තමයි මේ DJ එක ඉවරලා මේ යන්නේ අවුරුදු ඉවරයි එහෙම ඉවරයි සුපිරි අවුලක් නැහැ ආතල් පන් අපේ කට්ටිය හදුවේ ඒවා මේක හැදුවේ අපේ PS ෆැකල්ටියෙන් අර කරත් හැදුවේ ඇප්ලයිඩ් එකේ ඔව් ඒකට අර උඩ තියෙන අට්ටාලේ හැදුවේ එක් එකේ මම හිතන්නේ ඔව් එතන තෝරන හැදුවේ ඇප්ලයිඩ් එකේ අද තමයි ස්ටේජ් එකේ තියෙන DJ එක තිබ්බේ ඒකේ මෙච්චර වෙලා අතුරුන් චිල්ලාක් තියෙනවා ඒක තමයි ආතල්ව අවුලක් නැහැ ඇති මේ වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එකෙන් නන්නේ කාගේද ෆෝන් එක මගේ ෆෝන් එක කැම අතරින් ඉන්නේ ආයුට දෙන්න ඕන ඒක නිසා මම අර දැන් මගේ ෆෝන් එකේ බැටරි තියෙන්නේ අන්තිමට එන්ඩින් එක කරන්න හරි
අපේ කැමගේ ෆෝන් එක ගත්ත දැන් අමතක වෙලා ඊයේ කිව්වනේ අස් කරන කතාව දැන් ඒක කරන්න වෙයිද නැහැ. ඒක නිසා ඉක්මනට කැපෙන්න ඕනේ. ඒක අදත් එහෙම නැත්තම් නිදා ගන්න වෙන්නේ නැහැ. අද හැබැයි සුපිරියාතල් දවසම ඔව් සුපිරි. අපේ බැච් එකේ කෙල්ලෙක් තමයි අවුරුදු කුමාරි වුණේ. ඔව් අපේ නාවෝ. ඒකත් දානානේ. මේ අර මේ අවුරුදු කුමාරයා 3 වෙච්ච එක්කලා. අපි ඒකේ තමයි ඉතින් අවුරුදු කුමාරි එක ඉන්නේ යම්මට තමනද කියන්නේ. ආවෙලින් කියන්න දේවල් ලොකුට අර දෙන ෆොටෝ බූත් එක. තියෙන අපි හදු ෆොටෝ බූත් එකේ පොඩ්ඩක් හෙන ගහලා වගේ දැන් තියෙන්නේ. මේ ඔය ඉන්නේ අපිට කැප් එක දාන්නේ මේ ෆෝන් එක දීලා අනුග්‍රහය දක්වූ පින් මහත් මොකද කියන්නේ? පින්වතා. පින්වතා නෙවෙයි. පින් ඇති පුද්ගලයා. පින් ඇති පුද්ගලයා. හරිද? මේ ඉන්නේ බැගා. බැගා. අර ඉන්නේ පක් ඔය හායි කියන්නේ. කවුද වා? කවුද අනුහාස් ඔබට කාඩ් මතක නෑනේ කාඩ් නේ කුණුහරුවක් කියන්නේ. ඒ තාත්තගෙන එක බැච් එකේ තාත්තගෙන. මේ අර බස් එක යකෝ බස් දක්ලා තියෙනවා මේ මිනිස්සු. හරි මේ එහෙනම් අපි තිබ්බා. නෑ තියන්න බෑ ඒ බස් එක යන්නේ වවුනියාවට. නෑ අපි අරන් යන්නේ නෑ. වැඩක් නෑ. අපි තියනවා බායි ලබු. ආයි හම්බුමු යාළුවනේ ලොග් එකකින් ගුණපුස